මේ තමයි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කොට්ටාසයේ ඇඹෝගම කනිෂ්ඨ විද්‍යාලය. මහව අධ්‍යාපන කලාපයට තමයි මේක අයිති වෙන්නේ. ඔබට ඊට යටින් පේනවා ඇති මෙම විද්‍යාලයේ ඒ සාමාර්ථ 8ක් සමග අප පාසලේ සාමාන්‍ය පෙළ පාසලට සිසින් රාශියක් සිටින පාසලක්. මෙම වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුව තමයි මෙත්සිත පදනම ගැන වචන ස්වල්පයක් කතා කිරීමට. මොකද මෙත්සිත පදනම අපිට විශාල අනුග්‍රහයන් රාශියක් දැක්වුවා මේ පාසලේ විශේෂයෙන්ම විවිධ කටයුතු කර ගැනීමට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාසලේ කාලයක් අක්‍රිය වෙලා තිබ්බ ජල පෙරණය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට එංගලන්තයේ පදිංචි මෙත්සිත පදනමේ මදු මහත්මිය සහ අසේල මැදගම මහතා විසින් අපිට මෙම ජල පෙරණය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරපු දායකත්වය ගැන වචන කිහිපයක් ඔබ හා බෙදා ගැනීමට. මම දැන් පාසල තුලට ඇතුල් වෙලා ඉන්නේ. දැන් මම කෙලින්ම යන්නේ අපේ ජල පෙරණය තිබෙන ස්ථානයට. මෙතනින් දිස්වෙන්නේ කාර්යාලය. ඉස්සෙල්ලා ජල පෙරණය ඔබට පෙන්වා සිටිනම්. මේ කාමරය තුල තමයි අපි ජල පෙරණය සකස් කරලා තිබුණේ, සවි කරලා තිබුණේ. මෙන්න මේ ජල පෙරණය අපිට ගිය අවුරුද්දේ පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු ජල පෙරණයක්. විශේෂයෙන්ම මීට මාස 2-3කට කලින් මේ ජල පෙරණය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තිබුණා. ඊට පස්සේ මේ මෙත්සිත පදනමට අපි කතා කළා. මෙත්සිත පදනමෙන් අපිට ලැබුණා විශේෂ අනුග්‍රහයක්. මෙම ජල පෙරණයේ විශේෂයෙන්ම මෙන්න මේ සියලුම ෆිල්ටර්ස්, මේ ඉස්සරහින් පේන සියලුම ෆිල්ටර්ස් සහ මේ ඇතුලේ තියෙනවා RO ෆිල්ටර්ස්. ඒ සියලුම දේ අපිට මෙත්සිත පදනම හරහා සහ මේවා කරා දැනට මෙම ජල පෙරණය යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මෙම ජල පෙරණය සියලුම අලුත් අඩියා සඳහා ගිය සියලුම මුදල් අපිට එංගලන්තයේ පදිංචි මෙත්සිත පදනමේ මදු මහත්මිය සහ අසේල මහත්මයා සියලුම මුදල් අපට ලබා දුන්නා. ඒ ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපි යමු දැන් අපේ විදුහල්පතිතුමා, පාසලේ විදුහල්පතිතුමා මුණ ගැහෙන්න. විදුහල්පතිතුමා මුණ ගැහිලා එතුමාගේ අදහසුත් අපි දැනගනිමු. අපි ඊළඟට කාර්යාලයට යමු. ගරු විදුහල්පතිතුමා මුණ ගැහෙන්න එතුමාගේ අදහසක් ගන්නට. මේ තමයි අපේ කාර්යාලය. මේ කාර්යාලයට පිවිසෙන මාර්ගය. විද්‍යාලයේ දූ දරුවන්ගේ ජල පානයට කලින් ස්ථාපිත කරලා තිබුණු ජල ෆිල්ටරය අබලන් තත්ත්වයට පත් වීම නිසා නැවත අලුත්තරය කිරීමට අවස්ථාවක් හමු වුණා. ඒ සඳහා මෙත්සිත පදනම තමයි මූලික අනුග්‍රහය දැක්වේ. ඒ සඳහා මූල්‍ය පරිත්‍යාග කරලා තිබෙන්නේ එංගලන්තයේ පදිංචි මදු මහත්මිය සහ අසේල මැදගම මහතා. ඉතින් විද්‍යාලයේ විදුහල්පතිතුමා විදිහට උන්ට මගේ හෘදයෙන් ස්තුතිය පුද කරනවා දරුවන් වෙනුවෙන් මේ කරන ලද සත්කාරය වෙනුවෙන්. බොහොම ස්තුතියි සර්. ඊළඟට අපි ජල පෙරණය අපේ දරුවෝ භාවිතා කරන ආකාරය පිළිබඳව බලමු. ඒ දරුවගෙන පුළුවන් නම් අපි උත්සාහ කරන අදහසක් ගන්නට. ජල පෙරණයෙන් මෙන්න මේ ස්ථානයෙන් තමයි අපි එළියට වතුර එක දීලා තියෙන්නේ කාමරයෙන්. ඉතින් දරුවෝ මේ පෙළ ගහලා ඉන්න උදේම වතුර ටික බොන්න, පිරිසුදු ජලය ටිකක් බොන්න
මේ තමයි දරුවන් උදේම හිස් බෝතල් ගෙනල්ලා විද්‍යාලයේ ජල පෙරණේ වතුර ලබා ගන්න විදිය අපි සර්වෙක්ගෙන් අහමු. කොහොමද දැන් ඒගොල්ලන්ගේ අදහස අපි දැනගමු. පුතේ මොකද අලුත් වතුර ටික හොඳයිද? හොඳයි ඇත්තටම අපේ ආසලේ ඉස්සර තිබ්බ ඇත්තටම ඉස්සර මෙහෙම දෙයක් තිබ්බේ නෑ. ගිල්ලේ තිබ්බ ජරාවත් එක්ක තමයි අපි වතුර බීවේ. දැන් ඇත්තටම හොඳයි මේ වගේ දෙයක් කරපු එකට. අපිට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත භාවයෙන් හොඳ වතුර ටිකක් බොන්න පුළුවන් වුණා. ඉතින් අපිට මේ වගේ දෙයක් කරලා දුන්න එකට යාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි පුතේ ඔයාට. ඉතින් දරුවෝ සතුටින් ජලය පානය කරන මම නැවතත් ප්‍රකාශ කරන්නේ මෙත්සිත් පදනමේ එංගලන්තයේ පදිංචි මధు මහත්මිය සාසෙල් මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ජල පෙරණය නැවත යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධ. බොහොම ස්තුතියි.